හිතලා බලන්න. මේ ලෝකෙ කිසිම දෙයක් නිකම්ම ඇති වෙන්නේ නෑ නේද? අපිට එන හැම සිතුවිල්ලක්ම අපේ ශරීරයේ වෙන හැම දෙයක්ම මේ හැමදේම පිටිපස්සේ තියෙන්නේ හරිම සංකීර්ණ හේතු ජාලයක්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ හැමදේම පාලනය කරන බෞද්ධ දර්ශනයේ හමු වෙන හරිම ගැඹුරු සංකල්පයක් ගැන. ඒ තමයි ප්‍රත්‍ය 27. හොඳයි. එහෙනම් අපි මේ කතාවට ටිකක් ගැඹුරට යමු. මුලින්ම පටන් ගමු මෙන්න මෙතනින්. අපිට ඇහැට පේන දෙයි ඇත්තටම තියෙන යථාර්ථයයි කියන්නේ දෙකක්ද? ඒ දෙකේ වෙනස මොකක්ද? ඔව් මෙතනදී අපි කතා කරන්නේ අපි එදිනෙදා ලෝකීය දකින විදිහත් ඒ පෙනුමට යටින් තියෙන නියම සත්‍යත් අතර තියෙන මූලිකම වෙනස ගැන. ඉතින් ප්‍රශ්නය මේකයි. අපි ඇස් දෙකින් දකින දේමද ඇත්තකම තියෙන්නේ? ඒකමද යථාර්ථය කියන්නේ? මේක ටිකක් ගැඹුරින් හිතන්න ඕන දෙයක්. මේක තේරුම් ගන්න හොඳම උදාහරණයක් තියෙනවා. අපි හිතමු කරත්තයක් කියලා. අපිට පේන්නේ කරත්තයක්. ඒක තමයි සම්මුති සත්‍යය. ඒත් පරමාර්ථ සත්‍යය එහෙම නැත්නම් ගැඹුරුම ඇත්ත මොකද්ද? ඒක ඇත්තටම ලී කැලි ටිකක් නිශ්චිත විදියකට එකතු කරපු එකක් විතරයි. එතන ඇත්තටම කරත්තයක් කියලා නයිසර්ගික දෙයක් නෑ නේද? ඒ කියන්නේ අපි ඔය කරත්තය ගෙය වගේ නම් මයින් කරලා තවත් කඩන්න බැරි මූලිකම දේවල් වලට වෙන් කරාම ඉතුරු වෙන දේ තමයි පරමාර්ථ සත්‍යය කියන්නේ. හරියට උදේට මීදුම ටික ටික නැති වෙලා යනවා වගේ මේ සම්මුතින් අයින් කරාම ඇත්ත පේන්න ගන්නවා. හරි. දැන් අපිට යථාර්ථ මට්ටම් දෙක ගැන අදහසක් තියෙනවා. එහෙනම් ඊළඟට බලමු මේ කියන පරමාර්ථ සත්‍ය ඒ කියන්නේ අර මූලිකම දේවල් මොනවද? ඒක හැදලා තියෙන්නේ මොනවයින්ද? මෙතන තියෙන හරිම වැදගත් කාරණයක් තමයි මේ දර්ශනයට අනුව මුළු විශ්වයේම පැවැත්ම හැදිලා තියෙන්නේ ඔය වගේ මූලිකම තවත් කඩන්න බැරි පරමාර්ථ සත්‍යයන් වර්ග දෙකකින් විතරයි. ඒ වර්ග දෙක තමයි රූප සහ නාම. රූප කියන්නේ අපේ භෞතික දේවල් වලට. නාම කියන්නේ සිතට. ඒ කියන්නේ විඥාණය, හැඟීම්, දේවල් හඳුනා ගැනීම වගේ දේවල් වලට. දැන් අපි රූප එහෙම නැත්නම් භෞතික දේවල් ගැන කතා කරොත් මේවා ඝන වස්තුන් විදිහට නෙමෙයි දකින්න ඕන. ඇත්තරම ඒක මූලික ගුණාංග හතරක නිරන්තරයෙන් වෙනස් වෙන ක්‍රියාවලියක්. මෙන්න බලන්න මේවා තමයි අපේ පැවැත්මේ ගොඩනැගු මේකක. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, තද ගතිය, ඇලෙන ගතිය, උෂ්ණත්වය සහ චලනය. ලෝකේ තියෙන ඌනම භෞතික දෙයක් හැදලා තියෙන්නේ මේ ගුණාංග හතර විවිධ ප්‍රමාණ වලින් එකතු වෙලා. හරි දැන් අපිට මූලික ගොඩනැගු මේකක ඒ කියන්නේ නාම සහ රූප ගැන අදහසක් තියෙනවා. එතකොට ඊළඟට එන ප්‍රශ්නේ තමයි මේවා එකිනෙක සම්බන්ධ වෙන්නේ කොහොමද? මේවා පාලනය කරන නීති පද්ධතියක් තියෙනවද? ඔව් ඒකට උත්තරේ තමයි මේ නාම රූප ක්‍රියාවලියම පාලනය කරන විශ්වීය නීතිමාලාවක් තියෙනවා. ඒකේ නිශ්චිත නීති ගණනක් තියෙනවා. ඒ නීති තමයි ප්‍රත්‍ය 24 කියලා හඳුන්වන්නේ. මේක හරියට විශ්වයේ ඔපරේටිං සිස්ටම් එක වගේ. නාම සහ රූප අතර වෙන්න පුළුවන් හැම සම්බන්ධයක්ම හැම බලපෑමක්ම මේ ප්‍රත්‍ය 24න් නිර්වචනය වෙනවා. ඒ කියන්නේ මොකද්ද? කිසිම සිතුවිල්ලක්, කිසිම හැඟීමක්, කිසිම දෙයක් තනියම නිකම් ඇති වෙන්නේ නැහැ. හැම දෙයක්ම මේ ප්‍රත්‍ය 24 සංකීර්ණ ජාලයක ප්‍රතිඵලයක්. හැමදේම එකිනෙකට ගැඹුරින්ම සම්බන්ධයි. හරි මේක ටිකක් සංකීර්ණයි වගේ දැනෙන්න පුරුවන්. එනිසා අපි මේක තවත් පැහැදිලි කරගන්න සරල උදාහරණයක් අරගෙන මේ ප්‍රත්‍යයන් කිහිපයක් ක්‍රියාත්මක වෙන විදිහ බලමු. හිතන්නකෝ පැලයක් හැදෙනවා කියලා. බීජය කියන්නේ ඒක හේතුවක්. ඒත් පස වතුර හිරුවෙලිය මේ ඔක්කොම හේතු. එහෙම නැත්නම් ප්‍රත්‍යයන්. ඒත් බලන්න මේ හැම එකක්ම පැලේ හැදෙන්න උදව් කරන්නේ එකම විදිහට නෙමෙයි විවිධ විදිහවලට. උදාහරණයක් විදියට ගත්තොත් හේතු ප්‍රත්‍ය ගැන හිතන්න. ඒක හරියට ගහක මුල වගේ. ඒක තමයි අනිත් දේවල් හටගන්න ස්ථිර පදනම සපයන්නේ. අර පැලේ උදාහරණයේ බීජය වගේ. හරියට හොඳ මුල් වලින් නිරෝගී ගහක් හැදෙනවා වගේ අපි හිතේ තියෙන දාණය වගේ හොඳ හේතුව වලින් හොඳ සිතිවිලි, ඒ කියන්නේ කුසල් සිත් ඇති වෙනවා. ඒ කියන්නේ මුල හොඳ නම් ප්‍රතිඵලයත් හොඳයි. තවත් ප්‍රත්‍යක් තමයි ආරම්මන ප්‍රත්‍ය. මේක හරියට ඇස් පේන්නේ නැති කෙනෙක් කිහිලි කරෝක හේතු වෙනා වගේ දෙයක්. අපේ හිතට එහෙම නැත්නම් විඥාණයට නිකන් තනියම පවතින්න බෑ. ඒකට හැම වෙලෙම අරමුණක් ඕන. ඒ කියන්නේ පේන දෙයක්, ඇහෙන දෙයක්, හිතන දෙයක් වගේ අරමුණක හේතු වෙන්න ඕන. සරලවම කිව්වොත් මලක් දකින හිතට ඒ මල තමයි ආරම්භන ප්‍රත්‍යය වෙන්නේ. හිත හටගන්නෙම ඒ අරමුණ නිසා. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ සුජු රඳා පැවැත්ම. අරමුණක් නැත්තම් ඒ ගැන දැනගන්න හිතකුත් නැහැ. මේ වගේ තවත් ප්‍රත්‍යයන් තියෙනවා.
උදාහරණයක් විදිහට සහජාත ප්‍රත්‍යය කියන්නේ දේවල් එකටම එකම වෙලාවේ හටගන්න එක. හරියට ඉටිපන්දමයි ඒකේ එළියයි වගේ. අනන්තර ප්‍රත්‍යය කියන්නේ එකක් නැති වෙනවත් එක්කම ඊළඟ දේ හටගන්න එක. හරියට අපේ හිතේ එක සිතුවිල්ලක් නැති වෙලා ඊළඟ සිතුවිල්ල එනවා වගේ. මේ ඔක්කොම එකතුනම තමයි හේතුඵල ධර්ම ගැන සම්පූර්ණ චිත්‍රයක්ම වෙන්නේ. හොඳයි. ඉතින් මේ තරම් විශාල එකිනෙකට බැඳුණු ජාලයක් ගැන තීරුම් ගත්තාම මේකින් අපිට ලැබෙන ලොකුම අවබෝධය මොකද්ද? ඒ තමයි මේ ක්‍රියාවලිය පාලනය කරන්න මම කියලා කෙනෙක් එහෙම නැත්නම් පාලකයෙක් නෑ කියන එක. ඇත්තම තියෙන්නේ හේතු සහ ඵලවලින් හැදුණු පුද්ගල භාවයෙන් තොර අන්ත සම්බන්ධිත නිරන්තරයෙන් ගලාගෙන යන ක්‍රියාවලියක් විතරයි. මේක වෙන්වෙන් දේවල් එකතුවක් නෙමෙයි. එහෙනම් අවසාන වශයෙන් මෙහෙම හිතලා බලන්න අපේ හැම සිතුවිල්ලක්ම හැම හැඟීමක්ම හැම මොහොතක්ම ඒකට කලින් තිබුණු දේවල් වල ප්‍රතිඵලයක් නම් එතකොට ස්වාධීන මම කියලා කෙනෙක් ඇත්තටම පටන් ගන්නෙ කොතනින්ද අවසන් වෙන්නේ කොතනින්ද?